ක්‍රිකට් ලොව දැවැන්තම පෙරලිකාර ගණදිනුවක් ගැන තමයි ඉතින් අපි කතා කරන්නේ. මේක තමයි දැනට ලෝකෙ වෙලා තියෙන දැවැන්තම ගණදිනු. ක්‍රිකට් ලොව දැවැන්තම ගණදිනුව තමයි මේ. ඉතින් වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඔයගොල්ලෝ සමහරක් විට දැන් අහලත් ඇති. තව මේක ගැන විස්තර කතා කරන්න තමයි අපි අද හොඳටම බලාපොරොත්තු. ඒ තමයි IPL කණ්ඩායමක් වන රාජස්ථාන් රොයල්ස් ආයි වගේම තවත් කණ්ඩායමක් අද විකුණලා තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා නිල වශයෙන්ම. ඒ අනෙක් කණ්ඩායම තමයි රොයල් චැලෙන්ජ් බැංගලෝර් කන්න විදන්න විරාත් කොහ්ලි හැම ශ්‍රී ලංකන කණ්ඩායම. ඉතින් මේ දෙකේ සාමාන්‍යයෙන් වටිනාකම ඩොලර් බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් වගේ වෙන ප්‍රමාණයක් කියලා තියෙන ඇවරේජ්. ඒ මුදල ශ්‍රී ලංකාව රුපියල් වලට පරිවර්තනය කරොත් ඒ වෙන කෝටි 51,000ක් කියන සුළුපුඩු ගණක් නෙමෙයි. මම හිතන්නේ අපේ ජීවිත කාලෙම හොඳට වියදම් කරගන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. ඉතින් තාමත් අපි නම් ලොකු දෙවන්ත මුදලක් ඉතින් ඒ වගේ ඉඳී ගත්ත අයට සමහරක් ඒවා නිකන් පොඩි මුදලක් වගේ වෙන්නත් පුළුවන්. ගිය අවුරුද්දේ මට මතක හිටිට ගිය අවුරුද්දේ RCB කන්නෑම විකුණන්න දාලා තිබුණේ. ඒක හැබැයි කලින් නිසි මුදලකට ආගෙන ඒ හදිසියෙම ඒක වගේ රාජස්ථාන රොයල් කණ්ඩායම ගියේ. තව සමාගම් කිසිම විදිහකට ඒ වගේම අද බලද්දී රොයල් චැලෙන්ජ් බැංගලෝර් කණ්ඩායමත් අද විලි දීගෙන තියෙනවා. ඉතින් මේක නිකන් ක්‍රිකට් ලෝකේ උණුසුම් පුවතක් විදිහට හැමතැනම පැතිරලා යනවා. ලොකු දැවන්ත මුදලක්. ඉතින් රාජස්ථාන රොයල් කණ්ඩායමේ පුහුණු කර අපේ විශිෂ්ට ක්‍රීඩක කුමාර් සංගක්කාර ඒ වගේම ආදර්ශ ශානකින් ඔක්කොම 70 පුරුද්දත් එක්ක තමයි මේ පරිගුණලා තියෙන්නේ. මේ කණ්ඩායම් දෙකම දීකින් දින්නේ ඇමරිකාවේ සමාගම් දෙයක්. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඇමරිකාව වගේ මේ පැත්තට යන සාමාන්‍ය අපි දන්නේ තමයි ICC සල්ලි තියෙන පැත්තට බලය තියෙන වේඩ වඩා හිස නමනවා. ඉතින් ඒක වුණොත් ක්‍රිකට් ඉතිහාසෙ මොනවායිද කියලා අපිට හිතන්න කියන්න අමාරුයි. රාජස්ථාන රොයල් කණ්ඩායමේදී ගත්ත සමාගම් සමූහය තමයි වෝල්මාර්ට් ඔයගොල්ලෝ දන්නා ඇති. කලින් මීට වසර කිහිපයකට පෙර ලෝකේ ප්‍රබලතම කියන ධනවත්ම සමාගමක් විදිහට වැජිබිලා තිබ්බා. ඉතින් ලෙසි පහසු නැහැ. ඉතින් මේ ගණනුන පිළිබඳ වෝල්මාර්ට් එකේ හිමිකරුවෙක්ගේ පුතෙක් කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. කියන්නේ ඉන්දියානු සම්භාවයක් තියෙන කෙනෙක්. ඉතින් ඉන්දියාවේ සයි ඒජන්ට් මම හිතන්නේ ඉන්දියාවේ සම්භාවයක් තියෙන ඉන්දියාවේ ඉගෙනගෙන හදාපු කෙනෙක් තමයි. ඉතින් ඉන්දියාවේ කොහොමද ක්‍රිකට් එකට කැමති නැත්නම් හරි නම ගන්න නැති පැත්තට. ඉතින් වෝල්මාර්ට් එක කියන ගත්තගෙන ඇමරිකාවේ NFL කියන්නේ NBA වගේ බාස්කට්බෝල් තරඟ වගේ අර ප්‍රසිද්ධ කියන්නේ ජනප්‍රිය මේ වගේම අර ධනවත්ම ලීච්චලා හිතකාරයෙක්. ඉතින් මේ ක්‍රිකට් වල බයනවා කියන්නේ ක්‍රිකට් වලට වගේම ලීෂ්‍ය පිටාවටත් ඒ වගේ ක්‍රීඩකයන්ගේ ආදායම වලින් ගොඩක් වටින දෙයක්. ඉතින් එච්චරයි අද කතා